අපි දැන් මේ යන්න හදන්නේ දළදා වහන්සේ වඳින්න. මේක ගර්ල්ස් ට්‍රිප් එකක්. මම හිතනවා ඔයාලා කලින් වීඩියෝ දෙකක් බලන්න නැති කියලා. දැන් වෙලාව හවස 7ට විතර. අපි රූම් එකේ ඉඳලා පහළ බලද්දි තිබුණේ හරිම ලස්සන view එකක්. මේ වෙලාවේ නම් ලොකුවට රස්නෙකුත් නැහැ. ඒ වගේම සීතලකුත් නැහැ. හිටපු තැන ඉඳලා කිලෝමීටරයක් විතර දුරින් තමයි දළදා මාලිගාව තිබුණේ. මට මතක විදියට මම දළදා වහන්සේ වඳින්න ආපු 4 වෙනි වතාව මේක. අපි මලුත් අරගෙන දළදා වහන්සේ වඳින්න ආවා. මෙතනට ආවහම ඒ දැනෙන හැඟීම වචන කරන්න හරිම අමාරුයි. අපේ හිත කොයි වෙලෙත් හතර අතේ දුවනවා. හැබැයි මට දැන් දැනෙන්නේ මං සංසුන් නේද කියන හැඟීම විතරයි. ඒ හැඟීම පන්සල් යන හුඟක් වෙලාවට මට දැනෙන දෙයක්. දළදා වහන්සේත් වැඳ පුදාගෙන අපි එළියට ආවා. දැන් වෙලාව රෑ 8ට විතර. ඔන්න ඊට පස්සේ අපි ආවේ විටෝපීස එකට. අපි කලින්ම මෙතනට එනවා කියලාත් ප්ලෑන් කරගෙන තමයි හිටියේ. මම ඊට කලින් විටෝපීස try කරලා තිබුණේ නැහැ. අපි මෙතන ෆ්ලේවර්ස් 3ක් try කරා. මේ ගැන ඉස්සරහ වීඩියෝ එකකින් අරන් එන්න. වීඩියෝ එක බලන්න කැමති නම් පහලින් yes කියලා කමෙන්ට් එකකුත් දාන්න. ඊට පස්සේ අපි ආපහු හොටෙල් එකට ආවා. මේ ඊළඟ දවසේ උදේ අපි උදේ 7 වෙනකොට ලෑස්ති වුණා. අපි දැන් මේ යන්න හදන්නේ කැන්ඩි view point එක බලන්න. අපේ හොටෙල් එකේ ඉඳලා මෙතනට තිබුණේ කිලෝමීටරයක වගේ දුරක්. මෙතන ඉඳලා පහළ බලද්දී හරිම ලස්සනට කැන්ඩි ටවුන් එක පේනවා. මේ වෙද්දි නම් අපිට ටිකක් විතර මොකද ඊයේ දවසෙත් අපි කරේ දවසම ඇවිත් දෙක. හැබැයි ඇවිදින්න පය දහස් වටේ කියලා කතාවකුත් තියෙනවනේ. ඔන්න අපි උදේට කෑම කන්න ආපහු ආවා ඩෙවෝන් එකට. මම ගත්තේ ඇඹුල් තියල් මාළු එක්ක සුවඳල් හාලේ බත් එක. කෑමත් කාලා අපි මේ පයින්ම යන්නේ ක්වීන්ස් හොටෙල් එක ළඟට. දෙයනේ මෙතන ලස්සන අපි නුවර බැව වටේ ටික වෙලාවක් ඇවිල්ලා. ඔන්න ඊටත් පස්සේ අපි ආපහු යන්න තමයි හදන්නේ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක වගේම කලින් වීඩියෝස් දෙකක් බලන්න නැති කියලා. මේ විදිහට තමයි අපේ ගර්ල්ස් ට්‍රිප් එක ඉවරුනේ. Thank you so much වීඩියෝස් තුනම බලනකොට. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු. bye.